හයි ගයිස් ඔයාල මේ සෙට්ටලයින්නේ මගේ අලුත් මලුත් බ්ලොග් එකේ දෙවනි පාට් එකත් එක්ක පළවෙනි පාට් එක බැලුවේ නැත්නම් මම මේ උඩින් දාන කාඩ් එකෙන් ගිහින් ඒ බ්ලොග් එක අමතක නොකර බලන්න. කලින් දවසේ ජෙෆ්නා වල රවුන්ඩ් ගහලා දැන් ජෙෆ්නා ඇති. දැන් අපි යමු ලංකාවෙන් එළිය තියෙන ඩෙල්ෆ් අයිලන්ඩ් එකෙන් මොකද වෙන්නේ බලන්න. යාළුවනේ අපි දැන් මේ ඉන්නේ ලංකාවේ එක කොනක දැන් යන්න හදන්නේ දුපතකට පේනුත් දන්නේ ඉතින් අපි මෙතන දැන් ඉන්නවා බෝට් එක තියෙනයි කියන්නේ 8ට දැන් වෙලාව 8ට 20ක් වගේ තියෙනවා ඉතින් අපි ඉතින් මෙතනට වෙලා ඉන්න වේටින් එකේ අපි සෙට් එකේ ඉන්නවා ඇතුලේ සතුට කාරණා දුකට කාරණාවි දෙකක් තියෙනවා එකක් තමයි මම ගියේ මෙහිකල් එකෙන් එද්දි මගේ කිම්බල් එක දාලා ගිහිල්ලා අද උදේ වරක පොඩ පොප්පේ මාරලා ඉන්නේ කියේ මොකද ඒක නැතුව ජීවත් වෙන්න බෑ මට මේ දැන් හොඳ නිවුස් එකක් ආවේ මෙහිකල් එකේ කට්ටියකින් දාලා කට්ටියකින් යාළුවනේ මේ ඩිවයිස් එක හම්බෙලා අරන් තියලා අපිට ඒක ආයි ඩෙල්ෆ් වල ඉඳලා ජෙෆ්නා යද්දී අපිට ඒක ගන්න පුළුවන්. ඉතින් ඩෙල්ෆ් වල වීඩියෝස් ටික එන්නේ ඉතින් මගේ අතෙන් තමයි. අපිට මේ කැමරා එක. ගිම්බල් එකක් නැහැ. හරි අමාරු එක නැති වුණා. අපි බලමු ඉතින් ගේම් එක ගන්න. මොකද ප්‍රශ්නේ නෑ. සැලෙන්නේ නැහැ. මම වලට පෙන්නන්න මේක ඉස්සරහ මොන වගේද පෙන්නේ කියලා ෆ්‍රන්ට් කැමරා. හොඳයි ඔය තියෙන්නේ ඔයාලට මාව ඇහිනවත් දන්නේ මොකද මේ මුහුදක් අයිනේ කියන්නේ අනිවාර්යෙන් ලොකු හුලගක් තියෙනවා. ඔයාලට පොඩ්ඩක් zoom කරලා පෙන්නන්න 2x වගේ. 2x zoom කරලා quality එක drop වෙනවා. Video. මෙයාලා සන්ග්ලාස් අරගෙන A few moments later. සිග්නල් එනවා යා. යාළුවනේ අපි නැගිටලා ඉන්නේ ඇයිද කියලාවත් අපි දන්නේ නැහැ. අපි බෝට් එක මං හිතන්නේ ඇවිල්ලා වෙලාව හරි වෙලා ගියේ අතර. වෙලාව 8යි. අපි බෝට්ටුවට ගිහිල්ලා සෙට් වෙමු. ඉන්නේ යාළුවනේ බෝට්ටුව.
හායි. කොහමද ජීවිතේ? මම නම් බෝට්ටුවේ උඩ ආවේ. හායි. අර ඉතින් මගේ බෑග් එක තරන් ඉන්නවා. තලේ අපේ කට්ටිය මෙන්න නගිනවා. මං හිතුවා මෙතන වාඩි වෙනවා. සියල්ල නිශ්ශබ්ද වුණා. ඇයි? යාළුවනේ අපි සෆාරි එක යනවා. ඉතින් ඩෙල්ෆ් වල වටයක් මෙන්න මේ තියෙනවා ඩෙල්ෆ් මහා විද්‍යාලය. සුපිරි. මාර විදියට හුණු ගල් වලින් හදලා තින්නේ. අර තාප් ඔක්කොම හුණු ගල් වලින් හදලා තියෙන්නේ. ෂෙඩ් එකක් තියෙනවා. අපේ කට්ටිය ඉන්නෝ. අපි දැන් මොකද කරන්නේ? අපි යනවා දැන් විදුලි බලාගාරය බලන්න. දැන් විදුලි බලාගාරය බලන්න. ඇත්තට මේකටද යන්නේ? ඔව්. එන්න විදුලි බලාගාරය. මේ පැත්තේ තියෙනවා විදුලි බලාගාරය. යාළුවනේ අපි කෑම කාපු කඩේ. අපි කෑම කාපු කඩේ තමයි ඕක. මුල්ලිපාර. මේකට තියෙන්නේ අර කලින් පාර තිබුණේ මේ පැත්තට එක දැන් මේ පැත්තට. ඔව්. දෙපැත්තම බලන්න බුලා එතියක්. අනේ ජෝ බවුසරයක්. එන්න වතුර බවුසරයක් තියෙනවා. නාහෙට අහන්න නැති ජෝ බවුසරයක්. ඇත්ත. ඇත්ත. නාහෙට අහන්න නැති ජෝ. නාවික හමුදාව. මේ අල්ලන් ගන්න හිටපු නැති මට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද්ද මේ? මේ මොකද්ද? කෝක ගැන දහන්නේ මේක. මේක ඇවිල්ලා බේෝබෑබ් කියන වර්ගයේ ගහක්. ඈ? මේ බේෝබෑබ් කියන වර්ගයේ ගහක්. මේ ගස්වල විශේෂත්වය තමයි මේකේ ලීටර් ලක්ෂ ගාණක් ජලය සංරක්ෂණය කරලා තියෙනවා. මේක ජීව ලෝකයේ තියෙන සුවිශේෂ සැකස්ම. මේවා තව තියෙනවා ලංකාවේ? ලංකාවේ නම් මම අහලා තියෙන්නේ මේක විතරයි. මොකද්ද මේකේ නම එතකොට? බයෝබෑබ්. බයෝබෑබ්. ඉතින් යාළුවෝ ඒක සාමාන්‍ය ගහකට වඩා ඉතා විශාල ගහක්. විශාල ගහක්. අපේ අක්ක පුතුන්ගේ වැඩ. ආරක ගහ. හායි. ඇයි ඔයාලා මේ අසින්? ආයි මේ අපේ තමයි අලුත් ගෙදර. අපි අලුත් ගියක් ගත්තා. ඒ හොඳයි නේ යාළුවෝ. ෂුගරි. මේ බැලුවේ උඩ මොකද තියෙන්නේ කියලා. ඒ උඩට ආව යතද නෑනේ. ඒකේ මගේ එළියමද? ඒකේ ලිමිට් එකක් තියෙනනේ. මේක ඇතුළට ආවම අපේ කටහඬ එකෝ වෙනවා. කටහඬ එකෝ වෙනවා මේක ඇතුළට ආවම. යාළුවනේ අස්සේ කෝ නැස්සිය අත්ෙන් එලවන්නේ අන්න යාළුවනේ අශ්වයෝ ඉන්නවා ඔයාලට පේනවා මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා හැමතැනම ඉන්නවා එදා ට්‍රේන් එකේ
හයි තව හයියෙන් දුවන ෂෝක් ග්‍රවුන්් එක යාළුවනේ ලන්දේසි කාලේ තිබිච්ච පැරණි රෝහලක් තමයි මේ. දැන් අපි ආවේකට ලන්දේසි කාලේ තිබිච්ච පැරණි රෝහලක්. මේ තියෙන්නේ මං හිතන්නේ නටබුන් 1903ද 5ද. ඉතින් මේක උඩට ගිහිල්ලා බා. මේක 1980 1905 එකක් නේ 1905 යාළුවනේ අපි නාන්න යනවා බලන්න අපි පස්සේ මෙන්න ඉන්න කට්ටිය කටු තියනවා පස්සේ පස්සට එන්න එපා මං වගේ හලෝ යාළුවනේ අපි නානවා හයි හයි ඔව් මිස්ටර් ෆිලිප් නානෝ නෙමෙයි පීනවා හයි හයි යාළුවනේ අපි නාලා ඉවරයි. මෙච්චර වෙලාවක් අපි නෑවා. හලෝ මෙච්චර වෙලාවක් නෑවා. යාළුවනේ වෙලාව 7යි. අපි පොඩ්ඩක් බෙල්ට් වල පාරට ආවා. පයින් කට්ටියත් එක්කම අපි ආයේ කඩේකට ගිහිල්ලා පොඩ මොනවා හරි කන්න. කඩේට ගිහින් සිටියෝ. දැන් ඔයාලා බලන්න ඇති කඩේකට ගියා කිව්වට කෝ දැන් කඩේ කියලා. ඉතින් අපි කඩේකට ගියා තමයි. ඒකේ මම මුකුත් රෙකෝඩ් කරන්න ගියේ නෑ. ඉතින් අපි ඒකේ කෑම ඕඩර් කරා සල්ලි වලට. ඉතින් ඒ කෑමට ගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි තිබුණේ. ඉතින් එයාලා එහෙමත් තීති අපිට ඒක
දුන්නා. ඉතින් මාර අවුල් එහෙමුණාම ඉතිං එවුනාට අපි මුකුත් ප්‍රශ්නයක් දාගත්තේ නෑ. ඊට පස්සේ අපි සල්ලිත් එක්ස්චේන්ජ් කරගෙන අපි ආයේ කඩෙන් ආවා. ඇවිල්ලා ඉතින් කිසිම කඩයක් නැහැ තව. ඉතින් අපි නවාතැන්පොලට ගිහිල්ලා කෑම එකක් ඕඩර් කරා. ඔය ඕඩර් කරපු කෑම එක තමයි ඔයාලමයි දකින්නේ.